ඉතින් කොහොමද? හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මේ මොකක්ද කියලා බලන්නකෝ. සමහර විට ඔයත් මෙන්න මේ නිෂ්පාදනය පාවිච්චි කරනවා ඇති. ඉස්සර නිසා කරදරයට පත් වෙලා ඉන්නවනම්, ඉස්සර නිසා පීඩාවට පත් වෙලා ඉන්නවනම් ඔයාට පාවිච්චි කරන්න ගොඩාක් සුදුසු වර්ගයේ ෂැම්පූ එකක් තමයි මේ තියෙන්නේ. මේක ගලව ගන්න විඳින දුකක් කියලා හිතන්න එපා. කතුරක් ගත්තා නම් මේක ලේසි. හැබැයි මේ වෙලාවේ කතුර හොයාගන්න තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම try කරා මේක ගලව ගන්න කොහොම හරි. සෑහෙන උත්සාහයක් දරලා අන්තිමට මම සෙලෝ ටේප් කෑල්ල ගලව ගත්තා. මෙන්න මේ විදිහට තමයි මේ ෂැම්පූ එක එන්නේ. මේකේ මිල රුපියල් 495ක් වෙනවා. ගොඩක් සැර නැති ෂැම්පූ වර්ගයක්. නාලා ඉවරුනහම හොඳට ඔලුව සේදුනාට පස්සේ මේකේ ෂැම්පූ එකේ සුවඳක් එන්නේ නැහැ. මේ තියෙන්නේ තවත් ෂැම්පූ බොටල් එකක්. හැබැයි මේක ඉස්සරි සඳහනක් නෙවෙයි. මේ ෂැම්පූ එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ හිස කෙස්සල උකුණෝ ඉන්නවනම්. ඔන්න මගේ නම් උකුණු නැහැ. හැබැයි අපේ පාසල් යන පුංචි දුවෙක් ඉන්නවා ගෙදර. එයා මේ දවස් ටිකේ ඔළුව ටිකක් තදින් කසනවා. හොයලා බැලුවට උකුණු ඉන්නවා කියලා නම් පේන්නේ නැහැ. ඒත් පන්තියේ සමහර ළමයිගේ ඔළුව වල උකුණු ඉන්නවා කියලා කියනවා. ඒ නිසා දුවටත් බෝ වෙලා තිබුණොත් එහෙම මේක මටත් බලපානවනේ. ඒ හින්දා මම කෝකටත් කියලා මෙන්න මේ ෂැම්පූ එක ගෙන්න ගත්තා. මේ ෂැම්පූ එකත් ගොඩක් සැර එකක් නන් නෙවෙයි. මෙන්න මේකත් එක්ක තවත් නිෂ්පාදනයක් තියෙනවා. මේක ආයුර්වේද තෙල් එකක්. මේක ඉස්සරි වලට විතරක් නෙවෙයි. ඔයාගේ ඔළුවේ උකුණන් ඉන්නවනම් ඔන්න ඒකට සුදුසුයි කියලා තමයි සඳහන් වෙන්නේ. මම මේ තෙල් එක පාවිච්චි කරලා බැලුවා. සාමාන්‍යයෙන් තෙල් වර්ග පාවිච්චි කරපුවාම ගොඩක් වෙලාවට මට ඔළුව රිදෙන්න ගන්නවා. හැබැයි මෙන්න මේ තෙල් එක පාවිච්චි කරාට පස්සේ පැය දෙකකටත් වඩා මම ඔළුවේ තියාගෙන හිටියා. හැබැයි ඔළුවේ කැක්කුමක් නම් ආවේ නැහැ. ඇත්තටම හරිම සෝදායක විදිහට හිසට දැන්න මේ තෙල් එක පාවිච්චි කරාට පස්සේ. මේ තෙල් එක මිලිලීටර් 20ක්. ඒ කියන්නේ පුංචි ප්‍රමාණයක තෙල් බෝතලයක් තමයි මං ගෙනාවේ. මිල සඳහන් කරලා තියෙන්නේ රුපියල් 170ක් විදිහට. ලොකු සැරක් එන්නේත් නැහැ. මේ තෙල් වර්ගය ඉස්සොරි ඒ වගේම උකුණන් සඳහා පමණක් නෙවෙයි. ඔයාගේ කොණ්ඩේ ඒ කියන්නේ හිස් කබලේ තෙල් සහිත බවක් තියෙනවා නම් මේ තෙල් සහිත බව නැති කරන්න. ඒ වගේම ඔයාගේ හිස කෙස් අකලට සුදු වෙනවා නම් අධික ලෙස ගැලවිලා යනවා නම් මෙන්න මේ තෙල් එක පාවිච්චි කරලා ඔයාගේ කෙස් කලඹ ශක්තිමත් කරගන්න පුළුවන් කියලත් මෙන්න මේ තෙල් එකේ සඳහන් වෙනවා. සතියකට දෙවතාවක් හෝ තුන්වතාවක් වගේ පාවිච්චි කරනවා නම් සුදුසුයි කියලා තමයි මේ තෙල් එකේ සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පුංචි බෝතලයක තමයි මේ තෙල් එක එන්නේ. තරුණියෙක් විදිහට එහෙම නැත්නම් කාන්තාවක් විදිහට ඔයාට හිසකෙස් සම්බන්ධව ගොඩාක් ගැටලු ඇති. ඉතින් මටත් හිතුණා මම පාවිච්චි කරන නිෂ්පාදන කිහිපයක අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මොකද සමහර ඔය ඉස්සුරි ප්‍රශ්න, කුණු ප්‍රශ්න වගේ දේවල් වලට මොනවද කරන්නේ කියලා අපි ගොඩක් වෙලාවට හිතනවා. අපි පාවිච්චි කරන දේ සමහර වෙලාවට ප්‍රතිඵලයක් නැති වෙනවා. ඉතින් ඔන්න ඉස්සුරි උකුණු වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාටත් පුළුවන් මෙන්න මේ නිෂ්පාදනයක් අරන් බලන්න. අපේ ගෙවල් තියෙන්නේ කන්දක් මුදුනක. හරියටම කියනවා නම් මහවැලි නිම්නයේ නැගෙනහිර යුරේ තමයි අපේ ගෙවල් තියෙන්නේ. ඔය ඈතින් පේන කඳු වැටිය මහවැලි ගඟේ බටහිර යුර. ඊට එහා පැත්තේ තව කඳු වැටිත් පේනවා. හැබැයි ඔය බිල්ඩින් උත් එක්කම පේන්නේ මහවැලි ගඟේ බටහිර යුර. ඔන්න ඉතින් නැගෙනහිර යුරේ කඳු පන්තියේ තමයි අපේ ගෙවල් තියෙන්නේ. ඔන්න ඔය තියෙන්නේ නම් අපේ ගෙදරින් ගෙවල් කිට්ටුවේ ඉඳලා බලනකොට උතුරු පැත්තෙන් ඒ කියන්නේ හන්තාන කඳු පන්තිය තමයි ඔය පේන්නේ. ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ තියෙන ඉසව්වත් සරසවිගම හන්තාන කඳු මුදුන පේනවා. ඉතින් අපි ඔන්න ඔය පැත්තේ චුට්ටක් ඇවිදින්න කියලා තමයි යන්නේ. ඔන්න අපිට මඟ පෙන්වන්නෙකුත් ඉන්නවා අපේ ගමන යන්න.
කොහේ යන්න ගියත් මේ බලු යාළුවා අපිත් එක්ක අනිවාර්යෙන්ම එනවා. අපිට ඉස්සර වෙලාම එයා අනිවාර්යෙන් යනවා. එයාව මග ඇරලා අපිට කොහෙවත් යන්න බෑ. මේ පාර දිගේ ටිකක් ඉස්සරහට ගියපුවාම මේ හැම තැනම හරි ලස්සනට පේනවා. පහලින් ගලාගෙන යන මහවැලි ගඟත් එක්කම වෙල්ලේ අයත් අපිට හරි ලස්සනට බලා ගන්න පුළුවන් මේ කඳු මුදුනේ ඉඳලා. පාර දෙපැත්තෙම පුංචි පුංචි මල් වර්ග ගොඩක් පිපිලා තිබුණා. මේ වගේ නම් වෙන වෙනම දන්නේ නැහැ. හැබැයි කැලේ වෙපුණට හරි අපූරු, හරි ලස්සන මල් තමයි මේ. මේ කැලේ හැමතැනකම මෙන්න මේ වගේ හරි අපූරු ලස්සන මල් පිපිලා තියෙනවා. ඒ වගේම ඇඹුල් peer ගස් ගොඩාක් තියෙනවා. ඒ වගේම මේ කැලේ තැන් තැන්වල හාගුල් තියෙනවා. ඒ වගේම ඉත්තෑයෝ මෝ එහෙමත් ඉන්නවා. මේ වෙලාවට නම් හැබැයි කුරුල්ලෝ ඇර වෙන කවුරුත්ම සත්තු අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතුණු ඇඹුල් peer ගෙඩියක රස බලන්න චුට්ටක් හොයලා බැලුවට ඉදිච්ච ඇඹුල් peer නම් තිබුණේ නැහැ. peer පැහිලා තියෙනවා. ඒ උනාට කහ පාටට ඉදිච්ච ගෙඩි නම් හොයාගන්න හම්බුනේ නැහැ. ඒත් ඉතින් අපි පැහිච්ච ඇඹුල් peer වල නම් රස ඇති වෙන්නම බැලුවා. තවත් ලස්සන මලක් පෙන්වන්නද ඔයාලට? පොකුරක් විදිහට පිපෙන මෙන්න මේ මල් ගහට අපි නම් කියන්නේ සිලිබිල්ලෝ කියලා. මෙන්න මේ මල පිපුලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදිහට කරල් හැදෙනවා. තවත් අපූරු මල් වර්ගයක් තමයි මේ තියෙන්නේ. ලොකු මිල වලට මෙන්න මේ මල් සමහර වෙලාවට මිලදී අරගෙන ඔයාගේ ගෙදර ආලින්දේ ලස්සන කරන්න ඔයා ගෙදරට එකතු කරගෙන ඇති. මේ තියෙන්නේ පැංගිරිමාන මලක් තමයි තියෙන්නේ. ඔන්න ඔයා කොහේ ගියත් ලස්සන මල්ලත්තක් ඔයා ළඟ නැති වර්ගයක් දැක්කොත් අනිවාර්යෙන් ඔයා ඔයාගේ ගෙදරට එකතු කරගන්න පුරුදු වෙලා ඇති. ඔන්න මේ තියෙන්නේ නිතරම මල් පිපිලා තියෙන මල් වර්ගයක්. ඉතින් මම උදේ ඉස්කෝලේට ගිහිල්ලා එන ගමන් මල් ළඟ නැති නිසා මම මල්ලත්තක් කඩාගෙන ආවා. ඉතින් වැස්ස මේ වෙලාවේ මම මල්ලත්තක් කඩාගෙන මල්ලි මේ වෙලාවේ මොකද කරන්න කියලා බලන්න මම බේකිරිය පැත්තට ආවා. ඔන්න ඒ වෙලාවේ මල්ලි කිඹුල බනිස් හදනවා. සාමාන්‍ය බේකිරියක් ඇතුලේ කොහොමද කෑම හදන්නේ කියලා ඔයා දැකලා නැතුව ඇති. බේකිරි කෑම වල රස බැලුවට මීට කලින් දවසකත් මම මගේ වීඩියෝ එක අපේ බේකිරියේ පුංචි වීඩියෝ ක්ලිප් එකක් ඔයාලත් එක්ක එකතු කරගත්තා. අදත් නිකමට වගේ ගිහිල්ලා බලනකොට මල්ලි කෑම හදනවා. රොටි නන් නෙවෙයි මේ හදලා තියෙන්නේ. මාළු බනිස් හදන්න තමයි ඒ ලැහැස්ති. ඒ අතර මල්ලි කොකෝ බනිස් හදනවා. එහෙම නැත්නම් කිඹුල බනිස්. ඔන්න ඒ අතරේ තැටිපාන් හවසට ඕන තැටිපාන් ටික මල්ලි oven එකෙන් බාන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලා කැමති නම් බේකිරි කෑම හදන ඒවා ගැන දැනගන්න විස්තර දැනගන්න එහෙම නැත්නම් බේකිරි ඇතුලේ වැඩ වෙන විදිය බලන්න ආසයි නම් පුංචි කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න ඔයාගේ අදහස. පහුගිය දවසක මම මල් පැල වගේක් ඕඩර් කරා. ඔන්ලයින් තමයි ඕඩර් කරේ. සාමාන්‍යයෙන් ඔන්ලයින් ඕඩර් කරලා මල් පැල ගෙනාවට පස්සේ අපි බොක්ස් එකකින් එළියට අරගෙන මේ පැල සාමාන්‍යයෙන් අපි වතුරට දාලා තියෙනවනේ. ඉතින් ඊට පස්සේ හදන්න ලැහැස්ති වුණාම තමයි අපි දිලීරනාශකයක් පාවිච්චි කරලා මේ මල් පැල හදන්න ගන්නෙ. ඉතින් මමත් මේ පැකින් එක ලිහලා ඉවරලා මේ පැල ටික තුනී කරලා ඊළඟට වතුර භාජනයකට දාලා දවසක් තියලා තිබ්බා. ඒකල පහුවෙනිද තමයි අවශ්‍ය මාධ්‍ය සකසලා ඉවර වෙලා මේ මල් පැල ටික රෝපණය කරන්න පටන් ගත්තේ. පාර්සල් එක මගේ අතට ලැබෙනකොට දවල් 12 පහ වෙලා තිබුණේ. මම මේ මල් පැකේජ් එක ගෙන්න ගන්නේ S Creation කියන Facebook පිටුව හරහා. මේ පේජ් එක කරන නංගි මට මෙයාගෙන් පැකේජ් එක ගත්තට පස්සේ මාධ්‍ය සකසන්නේ කොහොමද, පොහොර යොදන්නේ කොහොමද, ඒ වගේම කෘමිනාශක වගාව සඳහා යොදාගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවත් විස්තර එවුවා. මේ තියෙන්නේ පහවදා උදේ බලද්දි මල්ලතු ටික තිබුණ විදිහ තමයි. මල් ගොඩක් ඒ වගේ පිපිලා තිබුණා. හැබැයි අර පැකින් එක විදිහට එද්දි මේකේ පෙති
තැලිලා එහෙම තිබුණ නිසා මලේ ලස්සන හරියටම බලා ගන්න බැරි වුණා. මල්ලතු ගොඩක් තිබුණ නිසා මං ගාව මල් පෝච්චි ගොඩක් තිබුණේ නැහැ. පරණ තිබ්බ වාජන වගේකුත් අරගෙන මම මේ විදිහට මාධ්‍ය සකස් කරගත්තා. ඒ වගේම කැප්ටාන් දිලීරනාශක දියරයක් විදිහට යොදාගෙන මම මේ අතු අදලා කැප්ටාන් දිලීරනාශක දියරය මේ වාජන හොඳට පිරීලා ඉතිරිලා යන විදිහට පාවිච්චි කරා. මගේ ජපාන් රෝස් වගේ කොයිතරම් දුරට සාර්ථක වුණාද කියලා බලාගන්න අඩුම තරමින් සති 3ක්වත් ඉන්න වෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් කොයි වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා. පහවදා උදේ බලද්දී අර බෑග් වල හදපු පැලවල හරි ලස්සනට මල් පිපිලා තිබුණා. අර දවස් එකහමාරක් විතර පැකින් එකේ ආපු නිසා මල් පෙති චුට්ටක් විතර තැලිලා තිබුණේ. ඒ වුණාට හරි ලස්සනට මේ මල් පිපිලා තියෙනවා දැක්කෙද්දී ලොකු සතුටක් තමයි හිතට දැනෙන්නේ. ඉතින් තව ටික දවසක් යනකොට මගේ ගෙදරත් ජපාන් රෝස, ඩුබායි රෝස යායක් හදාගන්න පුළුවන් වෙයි. එහෙනම් මදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා පුංචි ආරාධනාවකුත් කරනවා.